good morning guys. ඉතින් ඔන්න අදත් ගෙනාව දවසේ goal mapping video එක. අපි බලමු අද දවසේ goal සහ BTC market එක කොයි වගේ movement එකක් දෙයිද කියලා. වීඩියෝ එක යන කලින් යන්න තාම channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියන්න bell notification එක on කරලා තියාගන්න. ඊට අමතරව description එකේ තියෙනවා අපේ signal channel එකේ learning group එකේ website එකේ ඊට අමතරව main YouTube channel එකේ link එකේ හැම එකකම ඔයාලට පුළුවන් join වෙන්න. free of charge සතයක්වත් ගන්න දෝ හැමදේම නිකන් කියලා දීලා තියෙනවා trading ගැන. ඉතින් කැමති කට්ටියට පුළුවන් ඒවට සම්බන්ධ වෙලා ඉගෙන ගන්න ගේමක් ගහගන්න ගොඩ යන්න. ඕකේ ගයිස් අපි යමු වීඩියෝ එකට. අද ගෝල් මාකට් එකේ මොකක් වෙයිද බලන්න. මං ඉන්නේ ගෝල් මාකට් එකේ 5 minute chart එකේ. උඩම මාක් කරලා තියෙන zone එක තමයි 3435යි 3429.5. ඊට පස්සේ 3414.5 3408.5 අතර ඊට පස්සේ 3396.5 3391 අතර ඊට පස්සේ 3378.5 3373.5 අතර ඊට පස්සේ 3362යි 3357.5 අතර ඊට පස්සේ 3339.5 3334.5 අතර ඊට පස්සේ 3315.5 3310.5 අතර ඊට පස්සේ 3200 94යි 3288.5 අතර ඊට පස්සේ 3273.5 3268යි අතර ඊට පස්සේ 3256.5 3251.5 අතර ඊට පස්සේ 3240යි 3236යි අතර. එතකොට ওই විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට අමතරව ඊයේ දවසේ මාකට් එක pip 1000කට වඩා මූණා ඩවුන් සයිඩ් එකට. ඒ කියන්නේ උදේ පාන්දර මාකට් එක ස්ටාර්ට් වුණා. මෙන්න මේ විදිහට බයි වෙලා ඊට පස්සේ බයි වෙලා එහෙමම ගිහිල්ලා 3414.7න් මාකට් එක හැරුණා. ඒ හැරුණ හැරිල්ල නැවතුනේ 3288.75න්. ඒ කියන්නේ 3288.7න් තමයි මාකට් එක නැවතුනේ. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඇති 3414 ඉඳලා 3314ට වෙනකන් තමයි පිප් 1000ක් වෙන්නේ. එතකොට ඊටත් වඩා මාකට් එක ඩවුන් වෙලා සාමාන්‍ය පිප් 1200ක් විතර මාකට් එක ඊයේ දවසේ ඇතුළත සෙල් වුණා. ඉතින් බලමු අද දවසේ මාකට් එක කොයි වගේ මූවමන්ට් එකක් දෙයිද කියලා. දැන්ට මාකට් එක තියෙන තැන අන්ස්ටේබල්. ඒ කියන්නේ ස්ටේබල් නැහැ. අන්ස්ටේබල් ඒ කිව්වේ මාකට් එක බැලන්ස් වෙලා නැහැ. ඒ නිසා මාකට් එක තියෙන්නේ හැරෙන්න ඕන තැනක නෙමෙයි. මාකට් එක ටර්න් වෙන්න ඕන තැනක නෙමෙයි මාකට් එක තියෙන්නේ. නිකන් මැදහරියක වගේ. ඒක නිසා මාකට් එකේ මූවමන්ට් එක ගැන බැලුවොත් එම් 5 minute chart එකේ මාකට් එක මෙන්න මේ zone එක රෙස්පෙක්ට් කරලා සෙල් වුණොත් එහෙම මෙන්න මේ zone එකට සහ trend line එකට ඇවිල්ලා ආපහු මාකට් එක buy වුණොත් මෙන්න මේ trend line එක touch කරලා ආපහු මාකට් එක සෙල් වෙන්න පුළුවන්. ඔයගොල්ලන්ට පේනවා ඇති මම trend line ඇඳලා තියෙන විදිය. channel එකක් වගේ ගිහින් තියෙනවා මෙන්න මේ විදියට upside එකෙන් down trend එකට සහ down side එකෙන් down trend එකට මෙන්න මේ විදියට. ඊට අමතරව මැද්දෙන් මම තව trend line එක down side එකෙන් down trend එකට ඇඳලා තියෙනවා. එතකොට මෙන්න මේ channel එක ඇතුලේ මාකට් එක run වුණොත් එහෙම ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මාකට් එක move වෙන්නේ කොහොමද කියලා. එතකොට මාකට් එක sell වුණොත් එහෙම මෙන්න මේ විදියට up වෙලා ඊට පස්සේ sell වුණොත් එහෙම sell එක මෙන්න මේ විදියට continue කරන්න පුළුවන්. මෙන්න මේ zone එක දක්වා මේ zone එකෙන් මාකට් එක අපව turn වෙන්න පුළුවන්. turn වෙලා ඊට පස්සේ pull back එකක් වගේ දීලා ආයෙ sell එක continue කරනවා. මෙන්න මේ zone සහ මෙන්න මේ zone එක දක්වා මාකට් එක ඇවිල්ලා ඊට පස්සේ ආයෙ buy වෙනවා නම් මෙන්න මේ විදියට buy වෙන්න පුළුවන්. ඒතර මම ඒ කිව්වේ මාකට් එක channel එක ඇතුලේ run වුණොත් ඔන්න ඔය දේ වෙන්න පුළුවන් කියලා. එතකොට ඔය zone ටික තමයි යට තියෙන්නේ. ඊට අමතරව මාකට් එක buy වුණොත් එහෙම මෙතනින් මෙන්න මේ විදියට මෙන්න මේ trend line එක touch කරලා සමහරට zone එක මෙන්න මේ zone එක ගාවට ගිහිල්ලා එතනින් අපව මාකට් එක sell එක මෙන්න මෙහෙම continue කරන්න පුළුවන්. එතකොට මාකට් එක ආපහු buy වෙනවා නම් මෙන්න මේ zone එක break කරගෙන ඒ කියන්නේ මෙන්න මේක decision zone එකක් වෙන්නේ decision box එකක්. එතකොට මේක break කරගෙන buy වුණොත් මෙන්න මේ විදියට buy වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ විදියට ආපහු sell වෙන්නත් පුළුවන් මාකට් එකට මේක respect කරොත්. එතකොට මේ zone එකට ඇවිල්ලා මෙතනින් මාකට් එක buy වෙනවා මෙන්න මේ zone එකට යන්න පුළුවන්. මෙතනින් මාකට් එක pull back එකක් දෙන්න වැඩි probability එකක් තියෙනවා, වැඩි සම්භාවිතාවක් තියෙනවා. දීලා ඊට පස්සේ buy වෙනවා නම් ආපහු මාකට් එක මෙන්න මේ විදියට buy වෙන්න පුළුවන්. එතකොට ওই විදිහට තමයි අද දවසේ මාකට් එක අපේ movements ටික බලා ගන්න පුළුවන් ඉන්නේ 5 minute chart එකේ. ඊළඟට අපි ගියොත් එන්නේ 15 minute chart එකට. 15 minute chart එකේ මෙන්න මේ විදිහට zone ටික බලා ගන්න පුළුවන්. උඩම තියෙනවා 3435.5 3425.5 අතර. ඊට පස්සේ 3414.5 3406 අතර. ඊට පස්සේ 3393.5 3384 අතර. ඊට පස්සේ 3369.5 3361.5 අතර. ඊට පස්සේ 3317යි 3310යි අතර. ඊට පස්සේ 3286.5 3278 3280යි අතර. ඊට පස්සේ 3260යි 3253යි අතර. ඊට පස්සේ 3247.5
37.5 අතර ඊට පස්සේ 3229.5 3223.5 අතර ඊට පස්සේ 3207.5 3200.5 අතර. එතකොට ඊළඟට ට්‍රෙන්ඩ් ලයින් එකක් කොහොමද පේන්නේ? අප්සයිඩ් ඩවුන් ට්‍රෙන්ඩ් ලයින් එකක් ගිහින් තියෙනවා. එතකොට මාකට් එකේ මූවමන්ට් එක ගැන බැලුවොත් මාකට් එක මෙතනින් සෙල් වුණොත් එහෙම ආපහු මෙන්න මේ සෝන් එකට ඇවිල්ලා මේ සෝන් එකෙන් මාකට් එක ආපහු බයි වෙන්න පුළුවන් මෙන්න මේ සෝන් එක සහ ට්‍රෙන්ඩ් ලයින් එක ටච් කරන්න. ඊට පස්සේ මෙතනින් මේ සෝන් එක බ්‍රේක් කරොත් මාකට් එක බයි සයිඩ් එකටත් එහෙම නැත්නම් මාකට් එක මේ සෝන් එක රෙස්පෙක්ට් කරලා සෙල් වුණොත් එහෙම ආපහු මාකට් එක මෙන්න මේ විදිහට සෙල් වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ පල්ලෙහා තියෙන සෝන් ගැන අවධානයෙන් ඉන්න. මේ සෝන් වලින් මාකට් එක රීටෙස්ට් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මාකට් එක ටර්න් වෙලාම ආපහු බයි වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ පල්ලෙහා තියෙන සෝන් ගැන පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. මාකට් එක සෙල් වුණොත් බයි වුණොත් මෙන්න මේ විදිහට මාකට් එක බයි වෙලා මෙන්න මේ උඩ සෝන් එකට ඇවිල්ලා මෙතනින් මාකට් එක ආපහු සෙල් වෙන්න පුළුවන්. හැබැයි ඒත් මතක තියාගන්න මම 5 minute chart එකේ සෝන් එකක් මාක් කරලා තිබ්බා. ඒක මම මෙතන පෙන්නන්නම් 15 minute chart එකේ මාකට් එක බයි වුණොත් එහෙම මෙන්න මේ විදිහට මෙන්න මේතනට වගේ ගිහිල්ලා මාකට් එක ආපහු ටර්න් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මාකට් එක Fibonacci tool එක අපි යන්නොත් එහෙනම් Fib golden pocket එකට ගිහලා මාකට් එක සෙල් වෙන්න පුළුවන්. ඒ කියන්නේ 3338යි 3342යි අතර වගේ සෝන් එකට ගිහිල්ලා මාකට් එක සෙල් වෙන්න පුළුවන්. ඒ නිසා පොඩ්ඩක් ඒ ගැන අවධානයෙන් ඉන්න. ඒ ගැන අවධානයෙන් ඉඳලා එන්ට්‍රීස් ගන්න ට්‍රේඩ් කරන්න. ඒතකොට 15 minute chart එක විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මාකට් එකේ मूवमेंट्स ටික. ඒතකොට බැරි වෙලා හරි ඒක බ්‍රේක් කරගෙන Fibonacci golden pocket එක බ්‍රේක් කරගෙන මාකට් එක බයි වුණොත් මෙන්න මේ සෝන් එකට එන්න පුළුවන්. මේ සෝන් එකත් බ්‍රේක් කරොත් එහෙම ඊළඟට මාකට් එක අනිවාර්යයෙන් මෙන්න මේ සෝන් එක රීච් කරන්නම ඕනේ. ඉතින් ওই විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් 15 minute chart එකේ සෝන් ටික සහ මාකට් එකේ movement එක. ඊළඟට මාකට් එක මෙන්න මේ සෝන් ටික තියෙනවා අපිට 30 minute chart එකේ. 30 minute chart එකේ උඩම තියෙන සෝන් එක තමයි 3438යි 3430යි අතර. ඊට පස්සේ 3415යි 3405යි අතර. ඊට පස්සේ 3369.5 3357යි අතර. ඊට පස්සේ 3340යි 3329.5 අතර. ඊට පස්සේ 3262.5යි 3253යි අතර. ඊට පස්සේ 3234යි 3229.5 අතර. ඊට පස්සේ 3215.5 3204.5යි අතර. ඊට අමතරව මෙන්න මේ විදිහට අපිට මාකට් එකේ मूवमेंट्स ටික බලා ගන්න පුළුවන් වෙනවා. මාකට් එක සෙල් වුණොත් සෙල් එක කන්ටිනියු කරොත් මෙන්න මේ විදිහට මාකට් එක එන්න පුළුවන් මෙන්න මේ සෝන් එක දක්වා. මේ සෝන් එකට ඇවිල්ලා මාකට් එක ආපහු බයි मूवमेंट එකක් ගන්න පුළුවන්. මොකද මේක හොඳ ඩිමාන්ඩ් සෝන් එකක් නිසා. එහෙම නැතුව මේක බ්‍රේක් කරොත් එහෙම ඊළඟට මාකට් එක මෙන්න මේ සෝන් එකට ඇවිල්ලා මේ සෝන් එකෙන් මාකට් එක බයි වෙන්න පුළුවන්. මොනවාම හරි රීසන් එකක් නිසා ලොකුවටම සෙල් වුණොත් තමයි මෙන්න මේ සෝන් එකට එන්නේ. ඒතකොට මේ සෝන් එකෙන් මාකට් එක හැරෙන්න තියෙන probability එක ගොඩාක් වැඩි. එහෙම වෙන්න නම් මාකට් එක pip 1000ක් දැන්ට තියෙන කරන්ට් ප්‍රයිස් එකේ නම් pip 1000ක් මාකට් එක සෙල් වෙන්න ඕනේ. සෙල් වෙලා තමයි ආපහු මාකට් එක බයි වෙනවා නම් බයි වෙන්න ඕනේ. ඒ කියන්නේ සෙල් වෙනවා නම් pip 1000ක් මාකට් එක සෙල් වෙනවා මෙන්න මේ අටම සෝන් එකට මාකට් එක එන්න නම්. එතකොට මාකට් එක බයි වුණොත් එහෙම මෙන්න මේ තියෙන තැනින්ම බයි වුණොත් මෙන්න මේ සෝන් එකට ගිහලා මාකට් එක සෙල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ සෝන් එක බ්‍රේක් කරොත් එහෙම ඊළඟට මාකට් එක මෙන්න මේ සෝන් එකට ගිහලා මේ සෝන් එකෙන් ආපහු සෙල් වෙනවා නම් ඔන්න ඔය විදිහට සෙල් වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මේ දිගටම සෙල් එක කන්ටිනියු නොකර සමහර විට මෙන්න මේ සෝන් එකෙන් මාකට් එක ආපහු හැරෙන්න පුළුවන්. ඒ කියන්නේ මේක ඉන්වර්ටඩ් හෙඩ් ඇන්ඩ් ෂෝල්ඩර් එකක් විදිහට අපිට ඉන්වර්ටඩ් හෙඩ් ඒ කියන්නේ මාකට් එක අනිත් පැත්තට හෙඩ් ඇන්ඩ් ෂෝල්ඩර් එකේ අනිත් පැත්ත කියන්නේ අපි ඒකට කියන්නේ ඉන්වර්ටඩ් හෙඩ් ඇන්ඩ් ෂෝල්ඩර් කියලා. ඒතකොට ඉන්වර්ටඩ් හෙඩ් ඇන්ඩ් ෂෝල්ඩර් එකක් හදලා මාකට් එක ආපහු බයි එක කන්ටිනියු කරන්නත් පුළුවන් මෙන්න මේ විදිහට. ඒක නිසා පොඩ්ඩක් ඒ ගැන අවධානයෙන් ඉන්න. එතකොට මාකට් එක ආපහු මෙන්න මේ 3400 කියන සෝන් එකටම එන්න පුළුවන්, රීච් කරන්න පුළුවන්. එතකොට ওই විදිහට තමයි අපිට 30 minute chart එක බලා ගන්න පුළුවන් මාකට් එකේ සෝන් ටික සහ මාකට් එකේ movement එක. ඊළඟට අපි 1 hour chart එකට ගියොත් එහේ 1 hour chart එකේ මෙන්න මේ විදිහට උඩම සෝන් ටික තියෙනවා 3435යි 3423 අතර සෝන් එකක් තියෙනවා. ඊළඟට 3415යි 3402.5 අතර සෝන් එකක් තියෙනවා. ඊළඟට 3369.5 3355 අතර සෝන් එකක් තියෙනවා. ඊළඟට 3266.5 3253 අතර සෝන් එකක් තියෙනවා. ඊළඟට 3235යි 3223.5 අතර සෝන් එකක් තියෙනවා. 3212.5 3202යි අතර සෝන් එකක් තියෙනවා. ඊට අමතරව ට්‍රෙන්ඩ් ලයින් ඕගොල්ලන්ට පේනවා ඇති. අප්සයිඩ් ඉන් ඩවුන් ට්‍රෙන්ඩ් එකට සහ තව ඩවුන් සයිඩ් ඉන් ඩවුන් ට්‍රෙන්ඩ් එකට ට්‍රෙන්ඩ් ලයින් දෙකක් තියෙනවා. එතකොට මෙතනදී මාකට් එක මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් කරගෙන සෙල් වුණොත්
මාකට් එක මෙන්න මේ සෝන් දක්වා එන්න පුළුවන් 30 minute chart එකේ තිබ්බ සෝන් තුනම තමයි තියෙන්නේ. මොකද ඒව තමයි තියෙන strong zone. ඒතකොට මාකට් එක 30 minute chart එකේ විදිහට ආය 1 hour chart එක ආය explain කරන්න දෙයක් නැහැ. 30 minute chart එකේ විදිහට මාකට් එක ඔන්න විදිහට move වෙන්න පුළුවන්. මේ zone වලින් හැරිලා එහෙම නැත්තම් මෙන්න මේ trend line එක respect කරලා මාකට් එක buy වුණොත් එහෙම ආපහු මෙන්න මේ විදිහට මෙන්න මේ zone එක දක්වා එන්න පුළුවන්. මෙතන decision box එකක් විදිහට වැඩ කරලා මාකට් එක buy වෙනවා නම් මෙන්න මෙහෙම buy වෙන්නත් එහෙම නැත්තම් මෙතනින් ආපහු sell වෙලා මම අර කිව්ව විදිහට head inverted head and shoulder එකක් හදලා මාකට් එක ආපහු buy වෙන්නත් පුළුවන් technically. ඒතකොට ෆන්ඩමෙන්ටල් මොනවා හරි රීසන් නිසා මාකට් එක ලොකුවට sell වෙනවා නම් මෙන්න මේ විදිහට sell වෙලා ඊට පස්සේ මාකට් එක ආපහු buy movement එක continue කරන්නත් පුළුවන්. එතකොට මාකට් එක උඩටම buy වුණොත් එහෙම මෙන්න මේ උඩ zone එක තියෙනවා 3435 වගේ zone එක. මෙන්න මේ zone එකට ඇවිල්ලා මේ zone එක break කරන්න වැඩි probability එකක් තියෙනවා. ඊළඟට ආපහු මේ zone එක reach කරොත් එහෙම කියන්නේ මෙන්න මේ zone එක reach කරොත් මාකට් එක ආපහු buy වෙන්න වැඩි probability එකක් තියෙනවා. ඒ ගැන පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. මාකට් එක ඔය zone එකට ආවොත් එහෙම. එතකොට ඔය විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ 1 hour chart එකේ gold market එකේ කොහොමද movement වෙන්න පුළුවන් කියලා. ඊළඟට අපි ගියොත් එහෙම BTC market එකට මම ඇන්දේ BTC market එකේ zone ටික මෙන්න මේ movement එක වෙන්න කලින් already දැන්ට move වෙලා තියෙනවා market එක 1,04,000ට. මෙතනදී මම ඊයේ දවසේ කිව්වා BTC market එක අනිවාර්යෙන් ඩොලර් ලක්ෂය, ඒ කියන්නේ BTC එකක් ඩොලර් ලක්ෂය reach කරන්නම ඕනේ කියලා. reach කරන්න වැඩි probability එකක් තියෙනවා reach කරන්න ඕනේ කියලා. ඊයේ දවසේ කාට හරි සැකයි වගේ නම් ගිහින් බලන්න. මම දාලා තියෙනවා වීඩියෝ එක ඊයේ දවසේ. එතකොට ඔන්න කිව්ව විදිහටම ඊයේ දවසේ මාකට් එක ඩොලර් ලක්ෂය රීච් කරා. ඊට පස්සේ ඔන්න ආපහු තවත් බයි වේගෙන යනවා මාකට් එක පම්ප් වෙනවා. ඉතින් ඔය විදිහට තමයි BTC මාකට් එකේ බලා ගන්න පුළුවන් ඉන්නේ. මාකට් එකේ zone ටික අපි බලමු කොහොමද කියලා. උඩම zone එක තියෙනවා 1,04,000යි 1,03,500 අතර. ඒක තමයි දැන්ට තියෙන current price එක තියෙන zone එක. එතකොට මාකට් එක ආයෙත් buy වෙනවා නම් ඊළඟට හිමීට ආපහු සමහරට all time high එකටම BTC කියපු all time high එකටම ආපහු යන්නත් පුළුවන්. එතකොට ඊළඟට තියෙනවා 1,25,500 1,02,200යි අතර zone එකක්. ඊට පස්සේ තියෙනවා ලක්ෂයයි 99,600 අතර. ඊට පස්සේ 99,400 99,100 අතර. ඊට පස්සේ 98,800 98,500 අතර. ඊට පස්සේ 98,000යි 97,600 අතර. ඊට පස්සේ 97,200 96,900 අතර. ඊට පස්සේ 96,200යි 95,800 අතර. ඊට පස්සේ තියෙනවා 95,100 94,700 අතර. ඊට පස්සේ 93,700යි 93,400යි අතර. එතකොට ඊළඟට ට්‍රෙන්ඩ් ලයින් ඕගොල්ලන්ට පේනවා ඉතින් ඩවුන් සයිඩ් එක අප් ට්‍රෙන්ඩ් එකට ට්‍රෙන්ඩ් ලයින් දෙකක් මෙන්න විදිහට මම ඇඳලා තියෙනවා. එතකොට මාකට් එක BTC මාකට් එක මෙන්න මේ zone එක රෙස්පෙක්ට් කරලා සෙල් වුණොත් එහෙම මාකට් එක මෙන්න මේ zone එකට ඇවිල්ලා මෙතනින් ආපහු buy එක ඔන්න ඔහොම කන්ටිනියු කරන්න පුළුවන්. එහෙම නැත්නම් සෙල් වුණොත් එහෙම මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් එක ටච් කරලා ඊට පස්සේ මාකට් එක ආපහු buy එක ඔන්න ඔහොම කන්ටිනියු කරන්න පුළුවන්. එතකොට මාකට් එක buy එක කන්ටිනියු කරොත් මෙන්න මේ විදිහට මෙන්න මෙහෙම මාකට් එක buy වෙන්න පුළුවන් ආපහු. මෙන්න මේ zone එක break කරොත් එහෙම. එතකොට මාකට් එක down වුණොත් එහෙම ආපහු zone එකට respect කරලා මේ zone එක respect කරලා මාකට් එක down වුණොත් එහෙම මෙන්න මේ විදිහට trend line එක touch කරලා මං කිව්ව විදිහට මාකට් එක buy වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතනින් මේ trend line එක break කරොත් එහෙම මාකට් එක මෙන්න මේ වගේ zone එකට ඇවිල්ලා මෙන්න මේ trend line එක touch කරලා මේ තියෙන liquidity අරගෙන මාකට් එක ආපහු buy වෙනවා නම් buy වෙන්න පුළුවන්. එතකොට ওই විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ BTC මාකට් එකේ movement එක අද දවසේ. එතකොට ලොකුවට මාකට් එක down වෙයි කියලා කියන්න බෑ. මොකද දැන්ට මාකට් එක පම්ප් වෙනවා සෑහෙන්න. ඒ කියන්නේ මාකට් එක ලොකු buying pressure එකක තියෙන. ඒක නිසා මාකට් එක buy side එකේ තමයි තියෙන්නේ. ඉතින් guys ඔය විදිහට තමයි අපිට අද දවසේ මාකට් එකේ movement එක සහ zone ටික බලා ගන්න පුළුවන් ඉන්නේ. මම හිතනවා ඔයගොල්ලන්ට idea එකක් එන්නද කියලා ඔයගොල්ලෝ කොහොමද අද trade කරන්න ඕනේ, කොයි විදිහටද පරිස්සම් වෙන්න ඕනේ කියලා. අද weekly candle එක close වෙන දවසේ ඊට අමතරව USD වලට high impact news මොකුත් නැහැ. ඒක නිසා පොඩ්ඩක් පරිස්සමට entries ගන්න. මොකද market එක volatility ගතිය වැඩි වෙන්න පුළුවන්. market එක manipulate වෙන්න පුළුවන්. ඉතින් guys මම හිතනවා එහෙනම් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා trade කරන්න ඕනේ කොහොමද කියලාද. මම මේ වීඩියෝ එක එහෙනම් මෙතනින් end කරන්නම්. අදත් ඔයාලට loss නොවි හොඳ profit එක ලොකු profit එක හිතේ තියෙන profit එක ගන්න ලැබෙන්න කියලා මම මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් හැමෝටම බුදු සරණයි දෙවියට ඇල්ල දෙවියට ජේසුසුට හැමෝම පරිස්සමෙන් ඉන්න. අපි ඊළඟ වීඩියෝ එකකට හම්බෙමු. එතකන් හැමෝටම good luck ජය වේවා.